Social Chat YouTube නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. කලින් වීඩියෝ වල අපි ඔයාලට කියලා දුන්නා ආයුධම් පත්‍රයක අඩංගු කරුණු කීපයක් සංඥා භාෂාවෙන් කියන විදිය. ඉතින් අදත් බලමු ආයුධම් පත්‍රයක තවත් කරුණු කීපයක් සංඥා භාෂාවෙන් කියන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම බලමු වයස කොහොමද කියන්නේ කියලා. තමන්ගේ හුරුවත මේ විදිහට අරගෙන හිසෙන් තියාගෙන මෙන්න මේ විදිහට වයස පෙන්නන්නේ මේ. ඊළඟට බලමු ආගම පෙන්නන්නේ කොහොමද කියලා. හුරුවතේ දබර කිල්ල මේ විදිහට එසෙව්වා. ඊට පස්සේ මේ විදිහට ආගම. ඊළඟට අපි බලමු ස්ත්‍රී පුරුෂ භාවය කියන්නේ කොහොමද කියලා. ස්ත්‍රී පුරුෂ භාවය. ස්ත්‍රී පුරුෂ භාවය. ඊළඟට බලමු හැඳුනුම්පත් අංකය කියන්නේ කොහොමද කියලා. ඔයාලා දන්නවා ඉංග්‍රීසි වලදී I අකුරයි D අකුරයි පෙන්වන විදිය. මේ විදිහට I පෙන්නුවා D පෙන්නුවා අංකය. I D අංකය. ඊළඟට අපි බලමු දුරකථන අංකය කොහොමද කියන්නේ කියලා. දුරකථන අංකය. ඊළඟට බලමු අධ්‍යාපන සුදුසුකම් කොහොමද පෙන්වන්නේ කියලා. ඔයාලා දන්නා සඳුදා පෙන්වන හැටි නේද? මේ විදිහට තමන්ගේ හුරුවට අරගෙන මේ විදිහට සෙලෙව්වා අධ්‍යාපන සුදුසුකම්. හරි. ඊළඟට අස්සන කියන්නේ කොහොමද කියලා බලමු. තමන්ගේ හුරුවතේ මෙන්න මේ විදිහට දබර ගිල්ලයි මාපට ගිල්ලයි මේ විදිහට අරගෙන තමන්ගේ නුහුරුවතේ අල්ලෙවි මෙන්න මේ විදිහට අස්සන. හරි. එහෙනම් ආයුධ පත්‍රයක මේ අඩංගු කරුණු ටික ඔයාලා හොඳට පුරුදු වෙන්න. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනවා. ඔයාලට